හායි අයිබෝවන් මාන්ති උදයපතේ පලවෙනි වීඩියෝකෙන් පස්ස මේ දෙවෙනි විඩිය එක තමයි මේ අරන්ගෙන්නේ අම්පාර TV මගේ YouTube channel එකෙන් මේ මාන්ති උදූපතේ ඇතුළට යන පොඩි පාර දැන් ගොඩක් කැලේ වෙලා තියෙන්නේ වටේම කලපුව තමයි තියෙන්නේ සද්දෙත් ඇහෙන්නේ නැති දැන් මේකේ ලාදුරු හොස්පිටල් එකේ තිබ්බට ලාදුරු රෝගීන් කවුරුත් නැහැ මේ කැලෑ පාරක් තියෙන බොහෝ අවස්ථාවල මේකේ අලි ගැවසිලා තියෙනවා කියලා පේනවා. මේ අතීතයේ 1800 ගණන් වල මේකේ සුද්ධෝ ඉඳලා තියෙනවා. මේ තමයි මාන්ති වල තියෙන පන්සල. ළඟට යන්නේ නැහැ. මේ මෙතන පන්සල ආවාසගේ ගන්ටාර කුළුණ ඒ හැමදේම මෙතන තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා බලමු තව. මේ පැත්තෙන් පෙන්වන්න තියෙන මේ එහා පැත්තේ මේ කැලෙන් පොඩ්ඩක් එහා පැත්තේ කලපුව තියෙන්නේ. වටේටම කලපුව තමයි මෙතනින් ළඟයි මේ පැත්තේ. ඉදා 800 ගණන් වල ඇත්තට මේක ගම්මානයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. වීඩියෝ කරන්න කලින් මේක අපි ගියා. එතකොට පන්සලක් වගේම කෝවිලක් ක්‍රිස්තියානි පල්ලියක් ගෙවල් පරණ ගෙවල් අර සෑහෙන්න හොස්පිටල් එකක් වගේ ගම්මානයකට අවශ්‍ය සියලුම දේවල් මේ දූපතේ ඇතුලේ තියෙනවා. දැන් නම් මේකේ ඇත්තටම මේ පාරවි දූපතක් විදිහට තමයි ගණන් ගන්නේ. වතුරේ වලක් තියෙනවා කාසු වෙලා වතුර. එක જાතියේ පක්ෂීන් වර්ග සෑහෙන මේ දූපතේ ගැවසෙනවා. කාලයකට මේ දූපතේ අලි සෑහෙන ඉන්නවා. මේ කාලේ අඩුයි මේ දෙසැම්බර් කාලේ අලි අඩුයි වැස්සත් එක්ක. ඒක පළතුරු වර්ගත් මේකේ තියෙනවා. මෙතන දැන් මේ තියෙනවා දියුල් ගහක්. දියුල් ගහකුත් තියෙනවා. දියුල් හැදිලා තියෙනවා. මේ මෙතනින් එහාට මේ මංගින් හරියෙන් එහාට ගෙවල් තියෙනවා. දැන් ඇත්තට මේවා ගරා වැටිලා. වහලවල් නැහැ ඇත්තට. වහලවල් නැහැ. බිත්ති කඩන් වැටිලා එක්ක අලි කඩලා මේ පැත්තේ තියෙන ගේ බලන්න පේන ඒකේ වහලේ තියෙනවා. ඇත්තටම කැලේ වෙලා තියෙන ගේවල් ඇතුලේ හිටන් කැලේ වෙලා වහලේ මට්ටමටම කැලේ වෙලා තියෙනවා. දැන් මේ පැත්තේ ගියක් තියෙනවා ඒකේ වහලේ නැහැ. ඔබට පේනවා ඇති. ඒකේ වහලේ නැහැ. අර ඈතින් ඔබට පේනවා ඇති අලි සමහරක් ඒවා විනාශ කරලා තියෙනවා. ගස් පෙරලා තියෙනවා වහලවල් මතට. ඉංග්‍රීසින්ගේ කාලේ ඒ දවස්වල සීට් නැහැ නේ. ඇත්තටම සීට් අහඩු නැහැ. උළු තමයි මේ සෙවිලි කරලා තියෙන්නේ මේවා. මේකේ වහලේ මේ භාගයක් තියෙනවා. අලි පෙරලලා තියෙනවා වහලට. ගස් මේ හරිනොත් ගෙවල් තියෙනවා මේ පැත්තේ. මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න අම්පාර TV channel එක like කරන්න අපිත් එක්ක රැඳී ඉන්න. මේ වගේ අලුත් වීඩියෝ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඇත්තට මේකේ ඇවිල්ලා සංචාරය කරන්න නම් අවසරයක් නැහැ. මේක රජයට අයිති ඉඩමක්. සංචාරක ප්‍රදේශයක් විදිහට නම් කරලා නැහැ.
ඔබට පේනවා ඒක තමයි ක්‍රිස්තියානි පල්ලිය. ක්‍රිස්තියානි පල්ලිය තමයි මේ පැත්තෙන් තියෙන්නේ. මේ පැත්තේ ඉන්න ගෙවල් තියෙනවා. දිගටම මෙතනින් එහාට ගෙවල් තියෙනවා. මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. මේ තමයි මේ පේනවා ඇති ක්‍රිස්තියානි පල්ලියේ ගාන්ටාර කුළුණ තියෙන එතන. මෙතන තියෙනවා ක්‍රිස්තියානි පල්ලිය. ක්‍රිස්තියානි පල්ලිය තියෙනවා. මෙතන තියෙන ක්‍රිස්තියානි පල්ලිය ඒ ඔක්කොම කැලේ වෙලා තියෙන්නේ. අර ඈතින් පේන තියෙන හොස්පිටල් එක. ඒ හොස්පිටල් එක. මම ඔබට පෙන්නන්න මගේ 1800 ගණන් වල ඉවල මේ මෙතන තියෙනවා. මේ බලන්න 1921 10/23 මේ නෝට් එක. තා තිබ්බා අපි දැක්කා මේක සංචාර කරද්දී සොහොන් වගේකුත් තියෙනවා ඉංග්‍රීසීන්ගේ 1800 ගණන් වල. මම මෙතනින් එහාට යන්නේ නැහැ. එතනින් එහාට ඇත්තම කෝවිල අර එහෙමයි තියෙන්නේ. ඒක ඊළඟ වීඩියෝ මම එතනින් එහාට දූපතේ ඉතිරි කොටස ගෙන එන්න. මේ බලන්න මේ ඇත්තටම ගරා වැටිලා මේ ඉස්සර. එතනම ගරා වැටිලා. එතනම ගන්න දෙයක් නැහැ. අපි ඔන්න ගිහිල්ලා බලමු. එතනම ගන්න දෙයක් නැහැ. මේ ඇතුලේ හුඹස් බැඳලා ඇත්තටම දිරා ගිහිල්ලා තියෙන්නේ. වහලවල් එහෙම සෑහෙන්න අබලන් තත්ත්වයේ තමයි දැන් තියෙන්නේ. මේක ඇතුළට ගිහින් බලමු. තාම උඩු තියලා කොහොම අවුරුදු 100කට වඩා වැඩි මේ තත්ත්වෙන් තියෙන එකත් ඇත්තටම හොඳයි. අවුරුදු 100කට වැඩි හින්දා එතනින් එහාට තව ගෙවල් තියෙනවා. අපි තව ටිකක් බලමු. ලාදුරු රෝගීන් අවසානට මේ මෑත භාගයේ එනකන් ලාදුරු රෝගීන් රැඳී ඉඳලා තියෙනවා. බල්ල තුන්දෙනෙකුත් ඉන්නවා. මේක තමයි මාන්තික රෝහල. මේක තමයි මාන්තික රෝහල. අර මං කලින් පෙන්නපු රෝහල ඒ සුද්දාගේ කාලේ ගා මේ අවසානට ලංකාවේ ඉතින් ලාදුරු රෝගීන් මෙන්න මේ රෝහලේ තමයි මේ රැඳී ඉඳලා තියෙන අවසානයේ වශයෙන් ලෙඩ්ඩු දෙන්නෙක් මගේ මතකයේ හැටියට ඉඳලා තියෙනවා. එන්න මේ කොටස සාමාන්‍යයෙන් මේ මෑත භාගයක් වෙනකන් පාවිච්චි කරපු නිසා සාමාන්‍ය තත්ත්වයක රැඳී සිටිනවා. හරි එහෙනම් දැනට මගේ මේ වීඩියෝ එකෙන් සමුගන්න තාත් කොටසකින් ඉදිරියදී හම්බ වෙනවා. අමතක කරන්න එපා. channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.